දූරියන් කිව්ව ගමන් අපිට මතක් වෙන්න එක්කෝ දිවිය ලෝක රසක් නැත්තම් ඉරසන්න බැරි ගඳක්නේ. ලෝකය පුරා දූරියන් හඳුන්වන්නේ පළතුළුවර රජා කියලා. හැබැයි ඔයාලා දන්නවද මේ කටු පිරිච්ච පළතුර පිටි පස්සේ ඔයාලා හීනකින්වත් නොහිතන පුදුම හිතෙන අමුතු රහස් හැඟිලා තියෙනව කියලා. හැලෝ යාළුවනේ, මේවාල එකතු වෙලා ඉන්නේ විමසුම YouTube චැනලගත් සමගින්. අද අපි කතා කරන්න යන්නේ දූරියන් ගැන. ලෝකෙන් 90ක් දෙනා නොදන්නා කරුණු 10ක් ගැන. වීඩියෝ එක ඉවරනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න. මොකද අන්තිම කරුණු කිහිපය ඇහුවම ඔයාලත් අනිවාර්යෙන් පුදුම වෙයි. දූරියන් ගඳ ඇති කරන්නේ සුප්‍රජානයකින්. පළවෙනි කරුණ තමයි මේකේ සුවඳ. නැත්නම් සමහරු කියන විදිහට මේකේ ගඳ දූරියන් වලට මේ තරම් සැර සුවඳක් එන්නේ ඇයි කියලා විද්‍යාඥයෝ ලොකු පරීක්ෂණයක් කළා. එතනදී ඕන් හොයාගත්තා දූරියන් වල සාමාන්‍ය ශාක වලට වඩා ජාන ප්‍රමාණය දෙගුණයකින් විතර වැඩිපුර තියෙනවා කියලා. මේ වැඩිපුර තියෙන ජාන මගින් සල්ෆර් අඩංගු රසායනික ද්‍රව්‍ය 50කට වඩා නිපදවනවා. සල්ෆර් කියන්නේ කුණු ඌ ලුණු හෝ කුණු ඌ බිත්තර වල තියෙන ගෑස් එකක්. අන්න ඒ නිසයි දූරියන් ගෙඩියක් කැපුවාම මුළු පළාතටම ඒ සුවඳ විහිදෙන්නේ. දෙවැනි එක තමයි දූරියන් වඳවීමේ තර්ජනයෙන් බේරගන්නේ වවුල්ලෝ කියන එක. දූරියන් කන ගොඩක් අය හිතන් ඉන්නේ දූරියන් ගස්වල පලහට ගන්නේ නැත්තම් පරාගණය කරන්නේ කුරුල්ල හෝ මීමැස්සෝ කියන එක. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. දූරියන් මල් පිපෙන්නේ සහ සුවඳ විහිදෙන්නේ රැට විතරයි. මේ මල්වල පැණි බොන්න රැට එන්නේ වවුල් විශේෂයක්. මේ වවුලෝ මලින් මලට යනකොට තමයි දූරියන් මල් පරාගණය වෙලා ගෙඩි හටගන්නේ. සරලව කිව්වොත් ලෝකයේ වවුල්ලෝ නැති වුණොතින් කවදාවත් දූරියන් ගෙඩියක් නම් හැදෙන එකක් නම් නැහැ. තුන්වෙනි කරුණ තමයි දූරියන් සහ මද්දසාර මාරාන්තිකද? ආසියාතික රටවල පැරණි මතයක් තියෙනවා දූරියන් කාපු ගමන් අරක්කු හෝ බියර් බොන්න එපා කියලා. මේක නිකම්ම මිත්‍යාවක් නෙමෙයි. මේක පිටිපස්සේ විද්‍යාත්මක ඇත්තක් තියෙනවා. දූරියන් වල තියෙන අධික සල්ෆර් සංයෝග නිසා අපේ ඇඟේ තියෙන ALDH කියන එන්සයිමය ක්‍රියා විරහිත කරනවා. මේ එන්සයිමයෙන් තමයි අපේ අක්මාවට එන ඇල්කොහොල් විෂ නැති කරන්නේ. ඉතින් දූරියන් කාලා ඇල්කොහොල් ගත්තොත් ඇඟේ විෂ නැති වෙන්නේ නැහැ. ඒකෙන් දැඩි අසනීප ගති, වමනය හෝ හෘදයාබාධ පවා ඇති වෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි හෝටල් සහ ගුවන් යානාවල තහනම් එකම පළතුර වීම. ලෝකයේ ඕනෑම පළතුරක් අපිට ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්නේ. හැබැයි සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියා වගේ රටවල ඔයාලා දූරියන් අරන් බස් එකක, කෝච්චියක නැත්තම් ටැක්සි එක නැග්ගොත් ලොකු දඩයක් ගහනවා. ඒ වගේම ලෝකයේ තරුපහේ හෝටල් වල වගේම ගුවන් යානා ඇතුළට දූරියන් ගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම්. ඒකට හේතුව තමයි මෙහි තියෙන සුවඳ. AC සිස්ටම් එක හරහා මුළු බිල්ඩින් එකටම පැතිරිලා ඒක අනිත් අයට ලොකු අපහසුතාවයක් කරන නිසා. පස්වෙනි කරුණ තමයි අලි සහ වලස්සු දූරියන් පෙරේතය. දූරියන් වලට තියෙන තද කටු නිසා කැලේ ඉන්න සත්තුන්ට මේක කන්න බැහැ කියලා ඔයාලා හිතනවා ඇති. හැබැයි කැලෑවේ ඉන්න ලොකුම සත්තු වෙන අලි, වලස්සු සහ ඔරංගුටන්ලා දූරියන් වලට පුදුම පෙරේතකමකුයි දක්වන්නේ. විශේෂයෙන්ම කැලෑ අලි දූරියන් ගෙඩිය පිටින්ම ගිලලා පස්සේ දූරියන් ඇටේ විතරක් මලපහ හරහා එළියට දානවා. වනාන්තරවල දූරියන් ගස් බෝ වෙන්න මේ සත්තුන්ගේ ආහාර රටාව ගොඩක් උදව් වෙනවා. හයවෙනි එක තමයි ලෝකයේ මිල අධිකම දූරියන් වර්ගය. ඔයාලා දන්නවද ලෝකයේ තියෙන මිල අධිකම දූරියන් වර්ගය මොකක්ද කියලා? ඒ තමයි මැලේසියාවේ වැවෙන බ්ලැක්තෝන් කියන දූරියන් වර්ගය. මේ එක දූරියන් ගෙඩියක් ලංකාව මුදලින් රුපියල් 20000කට වඩා වැඩි මිලකට තමයි විකුණන්නේ. මේකේ මතය තද තැඹිලි පාටයි. මෙයින් එකක් කෑමට ගත්ත ගමන් හරියට බටර් කෑල්ලක් වගේ දිය වෙලා යනවා. සල්ලිකාර මිනිස්සු මේක කන්න අවුරුදු ගාණක් පොලිමේ ඉන්නවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. හත්වෙනි එක තමයි ලංකාවේ කාබයිඩ් දූරියන් මාෆියාව. අපි පාරායනෙන් දූරියන් ගන්නකොට ගොඩක් වෙලාවට දකින්නේ ලස්සනට කහපාට වෙලා තියෙන ගෙඩි. හැබැයි මේවන් 80%ක්ම ගහෙන් ස්වාභාවිකව ඉදිච්චේව නෙමෙයි. ලංකාවේ සමහර වෙළෙන්දු කරන්නේ අමු දූරියන් කඩලා කාබයිඩ් වගේ වස කිමිකල් ගහලා දවස් දෙකෙන් හොරට ඉදවන එක. මේ වගේ කාබයිඩ් දූරියන් කෑවම බඩේ අමාරු වගේම දීර්ඝකාලීනව පිළිකා පවා හැදෙන්න පුළුවන්. ඒ නිසා නාරටිය වේලිලාද කියලා බලලා දූරියන් ගන්න. අටවෙනි එක තමයි දූරියන් ගඳ නැති කරන්න නියම ක්‍රමයක්. දූරියන් කාපු ගමන් කටින් වගේම අත්වලින් එන ගඳ ලේසියෙන් සබන් ගාලා සේදුවත් යන්නේ නැහැ නේද? හැබැයි මේකට නියම ස්වභාවික ක්‍රමයක් තියෙනවා.
දූරියන් මදටික කාපු ගමන් අර ඉතුරුවෙන දූරියන් ලෙල්ලට වතුර ටිකක් වක් කරලා ඒ වතුරෙන් අත්සෝදලා කටත් සේදුකොත් දූරියන් ගඳ විනාඩියෙන් නැතිවෙලා යනවා. මේක දූරියන් වවන් රටවල මිනිස්සු කරන පට්ට ට්‍රික් එක. නමවෙනි එක තමයි දූරියන් කෑවම ඇඟ රත් වෙනවද? අපේ රටේ මිනිස්සු කියනවා දූරියන් කෑවම ඇඟ රත් වෙනවා කියලා. මේක මිත්‍යාවක් නෙමෙයි. දූරියන් වල අධික ලෙස කැලරි සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. ඒ නිසා දූරියන් කෑවම ඇඟ ඇතුලෙන් ලොකු ශක්තියක් නිපදවනවා. සාමාන්‍ය කෙනෙක්ට මේක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අධික රුධිර පීඩනය සහ දියවැඩියාව තියෙන අය එකපාර දූරියන් ගොඩක් කෑවොත් ඒක භයානක වෙන්න පුළුවන්. 10 වෙනි එක තමයි දූරියන් වලින් හදන පිස්සු කෑම. අපි දූරියන් නිකම් පළතුරක් විදියට කෑවට ලෝකයේ සමහර රටවල් දූරියන් වලින් හිතන්නවත් බැරි කෑම හදනවා. චීනය සහ මැලේසියාවේ දූරියන් පීසා, දූරියන් චිකන් සුප්, දූරියන් කෝපි සහ දූරියන් අයිස්ක්‍රීම් මාර ජනප්‍රියයි. ඒවගේම දූරියන් කුණුවෙන් ඇරලා ඒකෙන් විශේෂ සෝස් වර්ගයක් පවා ඔවුන් හදනවා. ඉතින් යාළුවනේ අපි අද කතා කරපු දූරියන් ගැන මේ අමුතු කරුණු 10න් ඔයා වඩාත් පුදුමුණ කරුණ මොකක්ද? පල්ලහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා දූරියන් කන්න පෙරේද යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා ලියාගෙනම ඉන්න. ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.